සුබ දවසක් වේවා හැමෝටම. මගේ අලුත් channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා ඔයාලා හැමෝම මේ channel එක එකතු වෙන්න. ඉතින් අද ගෙනල්ලා තියෙන 2019 නිකුත් වුණු දේව් චිත්‍රපටිය. ඉස්සෙල්ලා මේ චිත්‍රපටයේ ඉන්න දේව් නිෂා කියලා දෙන්නෙක්. ඒ දෙන්න අලුතෙන් පටන් ගෙන තිනවා මිනිසුන්ට විහිළු කරන එක වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහනේ කතාව වෙන්නේ දේව් කියන මේ ප්‍රධාන චරිතය වන යාළුවගේ කැරක්ටරගේ ආතල් සිද්ධියලගේ තුන් දෙනාගේ උන ආතල් සිද්ධිය ඒවා. ඉතින් මේම කතාව පටන් ගන්නවා එයාලා පොඩි කාලේ කොහොමද එයාලා ඉස්සෙල්ලාම හම්බුනේ. එයාලා හම්බුලා තින ඉස්සෙල්ලාම ඉස්කෝලේදී පොඩි කාලේ ඉඳලා එයාලා හොඳ යාළුවෝ. ඉතින් එයාලා ඩිංග ලොකු වෙලා එයාලත් එකට හැදිලා. ඉතින් එක දවසක් නිෂාගේ අම්මා ඉස්කෝලේට එනවා ළමයා වැඩ කරන්නේ නැහැ කියලා. ඒ හින්දා එක දවසක් ඒ සර් කෙනෙක් එයාගේ අම්මට වැරදි යෝජනාවක් ගෙන ඒත් නිෂාගේ යාළුව දෙන්න වෙන දේව් විකි ඒකට ඇවිල්ලා කියනවා අපි ඒව බලා ගන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ පෙන්නනවා විකි ඒගේ තාත්තගේ කඩේ වැඩ කරනවා. ඒ තාත්තගෙන් බැනුම් අහගෙන වැඩ කරන්නේ. හරියට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඌට හරියන රස්සාවක් නෙවෙයි හම්බ වෙන්නේ. ඉතින් ෆිල්ම් එකේ ඊළඟට පෙන්නනවා විකිගේ බර්ත්ඩේ එක තියෙන දවසේ දේව් නිසයි විකීව එක්කගෙන යනවා සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒ සර්ප්‍රයිස් එක තමයි ගඟ පල්ලෙහෙන් තල්ලු කරනවා විකීව. ඒ වගේම නිෂාවත් තල්ලු කරනවා. නිෂා තල්ලු කරලා දෙන්නව තල්ලු කරාට පස්සේ අපේ දේව් ප්‍රධාන චරිතය දේව් පනිනවා ගඟ නාල කට්ටිය ගොඩට එනවා. ඇවිල්ලි ඉවර වෙලා කට්ටිය ඉන්න අතරේ විකි බනිනවා උඹලා දුන්න සර්ප්‍රයිස් එකද කියලා. ඊට පස්සේ එතෙන්ට එනවා ලස්සන ගෑල් ළමෙක්. ඇවිල්ලා වෙලා එතන විකි බලනවා ඒ කෙල්ල තියා ලයින් දාන්න ගන්නවා. ඒත් ඒ කෙල්ල ලයින් එන්නේ අපේ දේව්ට. ඉතින් ඔහොම කතාව යන අතරේදී කට්ටිය නැගිටලා යනවා. ඊට පස්සේ එලා ගමන යන්න ආරම්භ කරාට පස්සේ ඒ අපිට මගදී හම්බුනේ කෙල්ලවත් දාගෙන යනවා. ඊට පස්සේ දේව් එක තරු රටා දිහා බලලා ෆොටෝ ගහනවා. ඒ තරු රටා වල ෆොටෝ අරගෙන එලා FB දානවා. ඊට පස්සේ අපිට යාළුවා පෙන්නවා විකීව. විකී කියනවා ඔබට කෙල්ලෙක් සෙට් කරගන්න ඕන. ඒ කියන්නේ දේව්ට කෙල්ලෙක් නැති හින්දා නිෂා කියන අපි සෙට් කරගමු කියලා. ඒත් කෙල්ලෙක් නැති හින්දා එයාලා කල්පනා කරනවා කොහොමද කෙල්ලෙක් හොයාගන්න. ඊට පස්සේ දේව්ගේ FB account එකට ගිහිල්ලා ඒකේ 10 වෙනියට එන කෙල්ලගේ ෆොටෝ එකට I love you කියලා දාන්න ඕන. I love you දාන්න යනකොට බල්ලෙක් ඉන්නේ. ඒත් බල්ලත් එක්කම එනවා මෙග්නා පද්මාවතී කියලා කෙල්ලෙක්. අන්න ඒ කෙල්ල තමයි රික්වෙස්ට් එකක් දැම්මට ඒ රික්වෙස්ට් එක ඒ කෙල්ල ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඔන්න ඔය ඉන්නේ ඒ මෙග්නා පද්මාවතී. මෙග්නා ඇමරිකාවේ හොඳ ව්‍යාපාරිකාවක්. ඉතින් එයා ව්‍යාපාරික වැඩ කටයුතු කරන ආකාරය තමයි දාලා තින්නේ. එයාත් එක්ක ඉන්න කට්ටියගේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ඒ ආරම්භ කරලා දෙන ඒ ගැන සාකච්ඡා කරන එක. ඉතින් ඔහොම යනවා. ඊට පස්සේ ඔගේ කොහොම හරි ඒ ප්‍රොජෙක්ට් එකට ඒ මෙග්නා කැමති වෙන්නේ නැහැ. කොහොම හරි දෙන්න අතර පොඩි පරස්පර විරෝධී භාවයක් ඇති වෙනවා. ඊට පස්සේ දේව් එක්සර්සයිස් කරනවා ඉඳගෙන ගෙදර. ඒ මෙග්නාගේ ෆොටෝ එක බලාගෙන. ඒත් විකි ඉඳගෙන කියනවා වෙනද මට එන කරදරය එක්සර්සයිස් කරනකොට. ඊට පස්සේ විකි අහනවා අර කෙල්ල මෙග්නා ඇක්සෙප්ට් කරාද කියලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක. ඇක්සෙප්ට් කරන නැති හින්දා විකි තීරණය කරා එයාට වෙනම කෙල්ලෙක් හොයන්න. එයාගේ ෆොටෝ එකක් අරගෙන එයා දැම්ම පෝස්ට් එකක් කෙල්ලෙක් හොයලා දෙන්න. මම මේ කෙල්ලට කැමතියි කියලා එක කෙල්ලොන්ට දැම්මා. ඒත් ඒ කෙල්ලෝ ලිංගිකත්වය පිළිබඳ අනම්මනම් දහස් දාපු හින්දා දේව් එකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ කොහොම හරි විකීට අල්ලගෙන එලවගෙන ආව ගෙදෙට්ට වෙනකම්ම එලවගෙන ඇවිල්ලා විකි බාත්රූම් එක ඇතුලේ හැංගුණා. විකි බාත්රූම් එක ඇතුලේ හැංගුණ වෙලාවේදී දේව් හොයනවා නිෂාව. නිෂා ඒ උනාට ගෙදර හිටියේ නැහැ. බලනකොට නිෂා එයාගේ තාත්තා ඇවිල්ලා එයාව හම්බුන්නේ හෙන දුකෙන් හිටියේ දේටයි විකීටයි ගැන කිව්වා. ඊට පස්සේ කිව්වා තාත්තා කතා කරනවා තාත්තා ගාවට යන්න. ඒත් ඒ නිෂා ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ පෙන්නනවා බාර් එක සීන් එකක්. ඒ වෙලේ ડોක්ටර් කෙනෙක් කතා කරනවා දේව්ගේ යාළුවෙක්. මොකද හව එයාගේ දැන් කන්ඩිෂන් එක තත්ත්වය හොඳයි කිව්වා. ඊට පස්සේ කොහොම හරි විකීට සුද්ධ වගේක් ඒ රටේ ගහනවා අල්ලගෙන. ඊට පස්සේ දේව් ඇවිල්ලා එතන මැදිහත් වෙලා ඒ කට්ටියට ගහලා විකීව බේර ගන්නවා. බේරගත්තට පස්සේ අහනවා මොකද්ද හේතුව කියලා. ඒ කෙල්ලෙන් ලයින් කරන ගිහලා ඊට පස්සේ තමයි සුද්දුට එකතු වෙලා මට ගහලා දෙන්නේ. ඊට පස්සේ යනවා දේව්ගේ
ගෙදර යාළුවෝ දෙන්නත් එක්ක ඔය පෙන්නන්නේ එයාලගේ ගෙදර. එයාලා යනවා එයාලගේ යාළුවෝ දෙන්නත් එක්කගෙන එයාලගේ ගෙදර නිවාඩුවට ඇවිල්ලා ඊට පස්සේ ඔය කෙලින්ම යන්නේ එයාලාගේ නෑදෑයෝ පෙන්නනවා. කට්ටිය ඇවිල්ලා එයාව බලන්න දේව වෙනම කිව්ව හින්දා. ඊට පස්සේ එයාගේ තාත්තා හම්බුනේ. තාත්තා ඇවිල්ලා ඔහු බදාගෙන කොහොමද පුතේ කියලා අහනවා. ඊට පස්සේ එයා හැමදාම මොන රටකට ගියත් ඒ රටේ තියෙන වැලි ගෙනල්ලා එයාගේ අම්මගේ ෆොටෝ එක ගාවින් දෙනවා. කවදාවත් එයා අම්මා දැකලා නැහැ. අම්මගේ චිත්‍රයක් තමයි දැකලා තියෙන්නේ. එයාගේ අම්මගේ මාළේ හැමදාම එයා බෙල්ලේ දාගෙන. තාත්තා තමයි එයාව බලාගත්තේ පොඩි කාලේ ඉඳලා. ඉස්කෝලේ යවන්නේ. එයාගේ ශක්තිය කියන්නේ එයාගේ බෙල්ලට මාළයක් දාලා තියෙනවා අම්මගේ. හැමදාම ඔහුව ධෛර්යමත් කරන්න. ඊට පස්සේ පෙන්නනවා අපිට ප්ලේන් එක. ඔය එන්නේ වගේ මෙග්නා පද්මාවති. එයා චෙන්නයි ඇවිල්ලා. චෙන්නයි එන එක එයාගේ යාළුවා වන නිසා දේව්ගේ නිසා දකිනවා. ඊට පස්සේ අනිකට කතා කරනවා දේව්ට කෝල් එකක් දීලා කියනවා මෙග්නා චෙන්නයි ඇවිල්ලා කියලා. ඊට පස්සේ ඒ බව දැනගත්ත දේව් යන්න හදනකොට ගෙදර ඉන්න පුංචි අයව අල්ලගන්නවා යන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයි නිසා යට කෝල් එකක් කරන් කියනවා කලර් ලයිට් එක ගාව ඉන්නේ ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ දේව් ඉක්මනට වාහනයෙන් එනවා. ඇවිල්ලිවලා බලනවා කොහෙද ඉන්නේ කියලා මෙග්නා. එයා එපාර කියනවා එයාගේ යාළුවා නිසා මේ බෙන්ස් නිල් පාට බෙන්ස් එකකින් එන්නේ. ඊට පස්සේ එයාගේ වාහනේ උඩ වහලා ඇල්ල බලනවා කොහෙද කියලා. ඊට පස්සේ එයා යනවා වාහනේ රිවර්ස් එකට. ඉස්සරහින් යන්න බැල රිවර්ස් එකට ගිහිල්ලා උතර වංගුවේදී හරවනවා මෙග්නාගේ වාහනේ ඔෆිස් එකට. ඒත් දේව් වෙනවා හයියෙන්ම. හයි ස්පීඩ් ඇවිල්ලා යාට බ්‍රේක් කරගන්න බැරි හින්දා වාහනේ එකපාරට බ්‍රේක් කරගන්න බැරි කමට එයා එකපාරට හෑන්ඩ් බ්‍රේක් එක අල්ලලා වාහනේ එකපාරට කැරකෙවිලා ඇවිල්ලා මෙග්නාගේ කාර් එක ගාව නවතිනවා. ඉතින් ඒක දැකලා මෙග්නා කෑ ගහනවා වාහනේ ඇතුළට දාගන්න ඉක්මනට කියලා. දේව් කොහමද වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක අල්ලලා කොහොම හරි වාහනේ හැප්පෙන්නේ නැති වෙන බේර ගන්නවා. ඊට පස්සේ මෙග්නා කෑ ගහනවා ඔයාලට මොලයක් නැද්ද වාහනේ එලවන්න කියලා. කොහොම හරි මෙග්නේ වෙලේ බය වුණා හොඳටම යා වාහනේ හැප්පෙයි කියලා. ඊට පස්සේ ඉතින් කොහොම හරි සිකියුරිටි අංකල් ඇවිල්ලා අහනවා ඔයා ලව් කරනවද අහනවා ඒ කෙල්ලට. ඊට පස්සේ කිව්වා ඕන එකක් කරගන්න ඔය වාහනේ පාරෙන් අයිනට කරලා අනිත් වාහන වලට යන්න බැරි වෙනවා කියලා. ඊළඟට ෆිල්ම් එකේ වෙන්නනවා යාළුවෝ තුන් දෙනාට කියනවා එනේ සිද්ධිය. ඒ සිද්ධිය කිව්වට පස්සේ විකි යනවා දේව් එක්ක එයාලා එන කම්පැනියට. යනකොටවත් එක්කම ලිෆ්ට් එක ගාවදී මෙග්නාගේ අම්මා හම්බ වෙනවා. අම්මා හම්බ වෙලා තුන් දෙනාම කන්ෆියුස් වෙලා තුන් දෙනාම බලනවා මේ පැත්ත. ඊට පස්සේ කොහොම හරි ලිෆ්ට් එක ඇතුලෙන් මෙග්නා ඉන්නවා. පාර මෙග්නාගේ අම්මා කියලා පස්සේ තුන් දෙනා කතා වෙනවා. මෙග්නා එක්ක කතා කරන්නේ කතා කරන්නේ තුන් දෙනා මේව කරගෙන ඊට පස්සේ මෙග්නාගේ අම්මා දිරිමත් කරනවා බය නැතුව කතා කරන්න කියලා. ඊට පස්සේ දේව් කතා කරන්න යනකොට එකපාරට මෙග්නාට කෝල් එකක් එනවා. ඒ කෝල් එකට බැනගෙන යනවා. ඊට පස්සේ කොහොම හරි ඒ කෝල් එකෙන් පස්සේ දේව් කතා කරන්නේ ඊට පස්සේ කතා කරන්න බැරි වුණ හින්දා යාළුවා යවනවා කොහොම හරි එයාගෙන් විස්තර දැනගන්න කියලා මෙයාව අඳුන්වලා දෙන්න කියලා. ඒත් නිසා ගියාට නිසා ආනේ টয়ලට් එක කොහෙද කියලා. ඒ පාර එයා හැදිලා එනවා නෝන්ඩි වෙලා. ඊට පස්සේ ඒකට දේව නම්මනම් කියනවා විකි එක්ක. ඊට පස්සේ මෙග්නා බලනවා දේව් දිහා බලලා මෙග්නා අමුතු විදියට ඇස් දෙකෙන් පේනවා කොහෙද යන්නේ. ඒ කියන වගේ දෙයක් කියනවා. එයා දැනගත්ත එයාගේ පස්සෙන් එනවා කියලා දේව්. එපාර මෙග්නා ඉන්න ඔෆිස් එක පෙන්නනවා. ඔෆිස් එකේ එයාලා බැලුම් වර්ගයක් යනවා දේව්ලා I love you මෙග්නා කියලා. ඒක දකිනවා මෙග්නා. මෙග්නා එපාර පල්ලෙහාට එනවා දේව්ලා ගාවට. දේව් ගාවට ආවට පස්සේ අහනවා මෙග්නා ඇයි අපේ පස්සෙන් එන්නේ? ඇයි මට මෙහෙම කරදර කරන්නේ කියලා. එපාර කියනවා දේව් මම ඔයාට FB එකේ රික්වෙස්ට් එකක් දැම්මා. ඒක ඇක්සෙප්ට් කරන්න කියලා. ඊට පස්සේ මෙග්නා ෆෝන් එක අරගෙන වෙලා දෙනවා දේව්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරගන්න කියලා. ඒත් ඇක්සෙප්ට් කරන්න බැහැ. එච්චරට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ආපු හින්දා. ඊට පස්සේ මෙග්නා ඉස්සරහ ඔෆිස් එකට යනවා. එපාර දේව් ඇවිල්ලා තිනවා ෆුට්බෝල් සෙල්ලම් කරන්න. එපාර යාළුවා අහනවා එච්චරට මේ කෙල්ල මොකටද කැමති ඇස් දෙකට කියනවා. ඇස් දෙකට කැමති වුණාම දේව්ට තවත් hina යනවා. ඊට පස්සේ දේව් ගහනවා පන්දුවක් අරගෙනලා දැලේ වදින්න. ඊට පස්සේ ආය කල්පනා කරනවා හෙට කොහොම හරි කෙල්ලගේ කැමැත්ත ගන්නවා කියලා.
එපාර එයා යනවා මෙග්නගේ සමුළුවකට අලුත් ප්‍රොඩක්ට් එකක් හඳුන්වන සමුළුවකට යනවා. ඒ සමුළුවේ එයා කියනවා මේක කොහොමද හොයාගත්තේ කියන අතරතුරේ එක එක්කෙනා අහනවා එක එක ප්‍රශ්න. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්න අහන අතරතුරේදී දේව්ගේ අතට මයික් එකක් එනවා. මයික් එක ආපු වෙලාවේදී ඔහු වෙන අය අහන්න නැතුව එයා අහනවා කොහොමද ඔයා ආදරය කරන අය ලබා ගන්නේ? එයා කොහොමද ජීවිතේ දින්නේ? ඒ වගේ ප්‍රශ්න අහනවා. එයාගේ හිත දිනා ගන්න. ඊට පස්සේ අම්මගේ සැමියා දාලා ගියපු ඒ කතා එයා කියනවා මට ඒක හින දුකයි මම පොඩි කාලේ ඉඳලා හැදුනේ දුක්පරව. ඒ කතා කියනකොට දේව් ඒ ශාලාවෙන් එළියට යනකොටම එක්කම මෙග්නෙටෙන්ට ඇවිල්ලා අහනවා ඇයි මට මෙහෙම කරදර කරන්නේ යනම්මනම් කියනවත් එක්කම අම්මා වෙලා කියන ඒ ළමයින්ට එහෙම බනින්න එපා. ඒ ළමයි වැරද්දන්නේ නේද ඇහුවේ කියලා. පාර කිව්වා දේව් ආයෙ ඔයාගේ පස්සෙන් මං එන්නේ කරදර කරාට සමා වෙන්න කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ වෙන්නවා දේව් කාර් එකෙන් ගෙදර යනවා. යාළුවොත් එක්ක කතා බහ වෙනවා. එයාගේ මැත්ත දුන්නේ නේද? අනම්මනම් කියනකොට ඊට පස්සේ කිව්වා අපි සැලෙන්නේ නැතුව වෙන කෙල්ලෙක් බලමු කියලා. ඊට පස්සේ මෙග්නගේ ගෙදර පෙන්නනවා එයාලා උයනවා අම්මයි මෙග්නයි. ඊට පස්සේ කියනවා මෙග්නගේ අම්මා ඒ කොල්ල නරක කොල්ලෙන් නෙවෙයි. දුව පොඩ්ඩක් බලන්න එයාගෙන හොයලා බලන්න. එයාත් එක්ක chat කරන්න. එයා යාළුවෙක් විදිහට ආශ්‍රය කරලා බලන්න. ඊට පස්සේ එයාගේ සම්බන්ධතාවය පටන් ගන්න කියලා. අම්මා කියන දේ අහලා මෙග්න දේව්ගේ account එකට ගිහිල්ලා බලලා එයා කොහොම කෙනෙක්ද කියලා. ඒත් එක්කම එයාට මතක් වෙන පොඩි කාලේදී අම්මයි තාත්තයි රණ්ඩුන සිද්ධි. ඒත් එක්කම එයාගේ ඇහැට කඳුලක් එනවා. ඊට පස්සේ එයා ලැප් එක වහනවා. ඊට පස්සේ ෆිල්ම් එක පෙන්නනවා දේව් යන අතරදී කෙල්ලෙක් පස්සෙන් කොල්ල වගේක් එලවන් එනවා. ඊට පස්සේ දේව් යනවා ඒ කෙල්ලව බේර ගන්න. ඒ බේර ගන්න යනකොට ඒ පස්සේ යන කොල්ලෝ එක එකාට ගහලා කොහොම හරි ඒ කෙල්ල පස්සේ එන කොල්ලෝ ටික එලවලා දැම්මා. එලවට පස්සේ කෙල්ලගෙන් අහනවා එයාට කරදරයක් නැහැ නේද කියලා. එතෙන්ට එනවා එක සරමක් ඇඳගත්ත මිනිස්සෙක්. ඇවිල්ලා අහනවා මොකටද මේ කෙල්ල පස්සේ ඉන්නේ? අපි ඒ වැඩේ බලා ගන්න උඹ ඵලයන් කියලා. ඒ කෙල්ලගේ අතින් අල්ලනවා. ඊට පස්සේ දේව් එයාගේ නහය කැඩෙන්න ගහනවා. ඊට පස්සේ එතෙන්ට එනවා කොල්ලෝ ගොඩාක්ම. ඒ කොල්ලෝ ටිකට ගහලා ඒ කෙල්ලව කොහොම හරි බේර ගන්නවා. ඊට පස්සේ කෙල්ල කොහොම හරි ගෙදර ගාවට දාන්න යනවා. දාලි ඉවර වෙලා එයාට කියනවා පරිස්සමෙන් ජීවත් වෙන්න වැඩ ටික හොඳින් කරගන්න කියලා. ඒ කෙල්ල කාර් එකෙන් බහිනවා. ඒත් එක්කම මේ කෙල්ල නිවේදිකාවක් YouTube channel කරන. ඉතින් මේ කෙල්ල ඒ ගහපු ඒ සේරම රෙකෝඩ් වෙච්ච වීඩියෝ එක දානවා. ඊට පස්සේ ඒ වීඩියෝ එක වෛරල් ගිහලා ප්‍රොයිත්ති වල යනවා. ප්‍රොයිත්ති වල ගිහිල්ලා ඒක හැමතැනම සෝෂල් මීඩියා වල හැමතැනම යනවා. ගියට පස්සේ ආව හැමතැනම බේන්න ගන්නවා. මෙග්නත් ඒක දකිනවා. මෙග්න දැකලා ඒක පොඩ්ඩක් පැහැදීමට ලක් වෙනවත් එක්ක මෙයාගේ නිසා යාළුවා ඇවිල්ලා කියනවා ඔයා ටීවී එක යනවා ඇවිල්ලා බලන්න කියලා. ඊට පස්සේ ගෙදර ඒ ටීවී එක බලන අතරේ දේව් ඇවිල්ලා කියනවා ඒ කෙල්ල කොහේ තිබ්බද දන්නේ නැති කැමරා එක. ඉතින් නිෂාට කියනවා අපිට ගමනක් යන්න දිනවා. විකි අලුත් රස්සාවකට යනවා. අපි එතෙන්ටත් යමු. අපිත් ගිහිල්ලා බලමු මෙයා මොකද්ද කරන්න කියලා යනවත් එක්කම විකි ඒ ජොබ් එකට යනවා. ජොබ් එකේ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න අතරේ ඒ විකිගේ යාළුවෝ දෙන්න එනවා දේව් නිෂා ඇවිල්ලා දේව් එතනින් නැගිටලා යන දෙන්න හිටියේ හින්දා එයා වැඳලා කියනවා අනේ මගේ පස්සෙන් එන්නවා මට නිකන් කරදර කරන්න එපා කියලා. දේව් එක්ක යනවා විකි වෙයි නිෂා වෙයි විහිළු ගන්න ෂෝ එකකට. ඒ ෂෝ එකට එක්කන් ගිහලා ඒ විහිළු ගන්න ඒවට දෙක කට්ටිය දේව් නිෂා hina වෙනවා. ඒත් විකි hina වෙන්නේ නැහැ. විකි අහනවා මේ විහිළුද? විහිළු නැත්තම් හොඳයි කියලා. ඊට පස්සේ දේව් කොහොම හරි විහිළු කරන්න chance එකක් අරන් දෙනවා විකීට. ඒත් විකීට කරගන්න බෑ. එයාට බයි දාඩිය දානවා. එයා හැමතිස්සෙම විහිළු දන්නේ නැති හින්දා එකපාරට සෙනගක් ඉස්සරහට ගියපු හින්දා. ඊට පස්සේ එයා දෙවෙනි සැරේ ගිය පාර එයා කොහොම හරි විහිළු කරලා කට්ටියගේ ජනප්‍රියත්වය ගන්නවා. කට්ටිය පාර ඇවිල්ලා කෙල්ලෝ එයාට කියලා ෆොටෝ ගස්සව ගත්තා. ඒත් එක්කම දේවි නිසයි පැත්තකට වෙලා බලාගෙන ඉඳලා එයාලා ඊට පස්සේ එකපාරට FB එකේ මෙග්නා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා දිනවා නිෂා දකින්නවා. ඊට පස්සේ තුන් දෙනා මේක දිහා බලාගෙන ඉන්නවා. ඒකත් එක්කම මෙග්නා කෝල් එකක් ගන්නවා FB එකෙන් දේව්ට කතා කරන්න කියලා ස්පීකර් දාලා දෙනවා යාළුවෝ දෙන්න. දෙකම කතා කරනවා. පාර කියන හම්බ වෙන්න ඕන. අපි දෙන්න පොඩ්ඩක් කතා කරමු. කොෆි එකක් පොයි දෙන්න පරවට තුන් දෙනාම සතුටින් යනවා. ඊපස්සේ කොහමද යාව හම්බ වෙන්න යන්නේ කියන එක ප්‍රැක්ටිස් කරනවා තුන් දෙනාත් එක්ක ඉඳගෙන. ඊපස්සේ ආව හොඳ මල් කලබක් අරගෙන ආව හම්බ වෙන්න යනවා. මෙග්නගෙන් ගෝලයක් වෙලනවා අද මට මීටින් එකක් හම්බ වෙන්න පොඩ්ඩක් පරක්කු වෙයි. අපි හවසට හම්බ වෙමු එක්ක තව දවස් දෙකකින් වගේ හම්බ වෙමු කියලා.
ඒත් අම්මා කියනවා ඇයි අද අපි මීටින් එක දාගත්තේ අපිට හම්බ වෙන්න තිබ්බ නේද? ඒගොල්ලෝ නරක කෙනෙක් නෙවෙයි නේද? හම්බ වෙන්න තිබ්බ නේද කියලා කියනවත් එක්කම ඊට පස්සේ දේව් එයාගේ හොටෙල් එකක නැවතිලා ඉඳලා මෙග්නට මෙසේජ් එකක් දාන්න යනවා. ඒත් මෙසේජ් එකක් දාන්න යන්නේ. ඊට පස්සේ එයා මෙග්නගේ S2 අඳිනවා ඉඳගෙන. ඉඳලා ඉවරලා එයා යනවා එයාගේ ඇපාර්ට්මන්ට් එකේ පල්ලෙහා තියෙනවා බයික් එක දිගට දාපු. එයා එක බයික් එකක් තෝරන එයා යනවා එයා මෙග්නව ගන්න. ඒත් ගන්න යනකොට මෙග්න කියන්නේ නැතුවට ඇවිල්ලා තියෙන්නේ එයා ඔෆිස් එක ගාවට. මෙග්න එකපාරට කම්පියුස් වෙලා එයා දැක්කේ නෑ වගේ යන්න හදනවත් එක්කම යන්නත් අදනට දේව් විසිල්ලයක් ගහලා එයාව කතා කරලා ඔයා කොහෙද යන්නේ කියලා අහනවත් එක්කම එකපාරට මෙග්නට කෝල් එකක් එනවා ඔෆිස් එකේ. තව මීටින් එකක් කියලා ඊට පස්සේ ආයි යනවා දේව්. ඊට පස්සේ කියනවා අපි පොඩ්ඩක් හවස හම්බෙමු කියලා. ඊට පස්සේ මෙග්න කියනවා හා මං ඔයා වෙනුවෙන් බලන් ඉන්නම්. ඊට පස්සේ දේව් ගිහිල්ලා එයාගේ ඇපාර්ට්මන්ට් එකේ ආයෙසරයක් මෙග්නගේ චිත්‍රය අඳින්න ගන්නවා. ඇඳලා ඉවර වෙලා යට කෝල් එකක් එනවා අපි හම්බෙමු අන්න මං පල්ලෙහා ඇවිල්ලා ඉන්නේ ඇපාර්ට්මන්ට් එකේ කියලා. ඊට පස්සේ එයාගේ බයික් එක නගිනවා මෙග්න ඉවරලා දෙන්නේ යන්නත් හදනවා. එයාලයි ඉස්සෙල්ලාම එයාලා යන්නේ චෙන්නයි වල තියෙන රෙස්ටුරන්ට් එකකට කන්න. ඒත් එක්කම කියනවා ඔයා කොහොමද මේ දන්නේ දැන් ඒ ගැන කතා කරේ යනවත් එක්කම ඒ කඩේ සෑහෙන සෙනග හිටියේ. ඊට පස්සේ ඉන්න වේටර්ට කියලා කොහොම හරි තැනක් වෙන් කරගන්නවා වැඳලම. ඊට පස්සේ මෙග්නට කතා කරනවා මෙග්න කොහොම හරි කෝල් එකක ඉන්නේ. කෝල් එකේ ඉන්න අතර කොහොම හරි මෙග්න පරතරට එනවා. එවිල්ලා එයාලා ඕඩර් කරනවා කෑම ඕඩර් කරලා එයාලා කොහොම හරි මෙග්න බඩගින්න ඉන්නේ. මෙග්න කනවා කාරි වෙනවා කනවත් එක්කම ඊට පස්සේ එයාලා යනවා චෙන්නයි වල පොඩි තියෙන ලස්සන තැනකට ගිහිල්ලා එයාලා කතා බහ කරනවා කොහොමද ඔයා මේ දැන් දන්නේ ඉස්සරහ ඇවිදලා තියෙනව නේද චෙන්නයි ඇවිදලා තියෙනව නේද කියලා එහෙම අහනවා. ඊට පස්සේ එයාගෙන් අහනවා ඔයා මොනවටද කැමති ඒ වගේ දේවල් විස්තර අහනවා. අහලා වෙලාවේ වර දෙන්නත් එක්ක යනවා අපි දෙන්න පොඩ්ඩක් ආයි දවස් දෙක තුනක් කරන් ඇවිදින්න යන්නේ නේද කියලා අහනවා. ඒත් ඇවිදින්න යන්න යට වෙලාව නැති කියලා කියනවා. ඒත් කොහොම හරි දේව් කැමති කරගන්න ඕන. ඊට පස්සේ මෙග්න එකට කැමතිලා යන්න ඇඳුම් ලෑස්ති කරනවත් එක්කම අම්මා ඒක දිහා බලන් ඉඳලා පාර දේව්ට කතා කරනවා අම්මා පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ මෙග්නලයි අම්මා පොදුම සතුටින් කියන ඔයා කොහොමද ඒව කැමති කියලා. ඊට පස්සේ දේව්ට පට්ට සතුටුයි. ඊට පස්සේ දේව් පට්ට සතුටින් ගිහලා එළියට ඇවිල්ලා දෙන්නත් එක්ක ඇවිදින්න යනවා. ඇවිදින අතර වාහනේ මග නවත්තලා කියනවා මාත් එක්ක කතා කරගෙන යන්න නැත්නම් මම හැප්පේවි නිදිමත හැදිලා. ඊට පස්සේ ෆිල්ම් එක පෙන්නනවා දවසක් ගෙවලilla උදේ පාන්දර මෙග්න එක්ක යනවා ලස්සන දර්ශනයක් පෙන්වන්න ලස්සන කුරුල්ලොන්ගේ. ඔයා පාර අහනවා ඔයා මේක කොහොමද ප්ලෑන් කරේ මං එන්න කලින්ද? ඊට පස්සේ දේව් කියනවා ඔයා එන්න විනාඩි 10කට කලින් මම මේක සියල්ල ප්ලෑන් කරේ කියලා. ඊට පස්සේ දෙන්න ලඟ වෙන්න ගන්නවා. දෙන්න ලඟ වෙලා දෙන්න අතරේ ආදරයක් ඇති වෙන්න ගන්නවා. ආදරේ ඇති වෙන්නේ මෙග්නට දේව් ගැන පැහැදීමක් ඇති වෙන්න ගන්නවා. ඒත් එකපාරට ලිප් කිස් එකක් දෙන්න යනකොට දේව් එයාම ගැරලා යනවා. ඊට පස්සේ මෙග්න එච්චර හිත හොඳින් නෙමෙයි ගමන ගියේ. ඊට පස්සේ දේව් ඉඳගෙන තනියෙන් බනිනවා බයික් එක. ඒක දකින්නවා මෙග්න අහනවා මොකද කියලා. පාර මෙග්න ඇවිල්ලා බයික් යනවා. මේ යන දර්ශනේ මේ තියෙන්නේ. ඒ යන අතරේදී ඒ කාර් එකක් පෙන්වනවා. ඒ කාර් එකේ පොඩි චූටි ළමයෙක් ඉන්න. ඒ චූටි ළමයාට අත වෙනුවේ නැහැ කියලා. ඒ චූටි දරුවා පාර ආයි වාහනේ පොඩ්ඩක් ඉස්සර කරන්න නැතුව ගිහිල්ලා ඒ චූටි දරුවාට hina වෙන්න කියලා කියනවා දේව්. ඊට පස්සේ ඒ වාහනේ ඉස්සර කරගෙන යනවා. එපාරේ ළමයා චූටි ළමයා hina වෙනවා. එකපාරට ඒ වාහනේ කාර් එකට බිත්තරයක් ඉඳලා ඉස්සරහා වීදුර පේන්නේ නැති වෙලා යනවා. පාරේ වාහනේ වීසි වෙලා බිම වැදිලා යනවා. ඊට පස්සේ වාහනේ ඇතුළේ ඉන්න ඒ කට්ටිය කරත්තර බඩු කඩන්න එනකොට දේව් යාලට ගහලා කොහොම හරි ඒ කට්ටිය බේර ගන්න බලනවා. ඒන මැරයෝ ටික බේරගෙන පාර ස්පිරිතාලට ඒ කට්ටිය ළමයි දෙන්නක් දානවා. පාර මෙග්න කියන ඔයාට මොනවා හරි වුණා නම් මම මොනවද කරන්නේ? ඊට පස්සේ චූටි ළමයා ගිහින් පිබ්බ හිනාව අර හැප්පුණ වෙලාවෙ තිබ්බේ නෑ නේද කියලා කියනවා. ඊට පස්සේ මෙග්න වගේ නැල්ලා ගෙදර ගවින් බස්සනවා. බස්සලා ඉවරලා කියනවා එහෙනම් තැන්ක් යූ ඔයා එක්කන් ආවට. එහෙනම් පරිස්සමට යන්න වැහැගෙන එනවා. ඉක්මනට යන්න නැත්තම් දෙමේවි කියලා කියනවත් එක්කම මෙග්න hina වෙගෙන දොරවත් අරගෙන යනවා. ඒත් එක්කම මෙග්න අහනවා ඔයා මාත් එක්ක දරහින් එන්න මං ගාවට කියලා කතා කරනවා. එපාර දේව් එනවා ළඟට ඇවිල්ලා අහනවා
ඔයා මට මොකටද ආදරේ කරන්නේ? ඔයාගේ ඇස් දෙකට කියලා කියනවත් එක්කම පාර මෙග්නා ළඟට ඇඳගෙන අරගෙන I love you කියනවා. ඊට පස්සේ දේව් I love you කියනවා. දෙන්නත් දෙන්න. ඊට පස්සේ ගේ ඇතුළට යනවා. දෙන්නට දෙන්න එන්න ලඟ වෙන්න පටන් ගන්නවත් එක්කම එකපාරට අකුණක් වදිනවා වගේ දෙන්න. ඇද්ද පාර මෙග්න බය වෙනවා. බය වෙලා පාර කියනවා දේව්ට යන්න දැන් බරක් වෙලා තියෙන්නේ වහිනවා කියලා. ඊට පස්සේ අහනවා ඒ ඉක්මනට යවන්නේ. ඊට පස්සේ මෙග්නයි දේව්යි එයාපෝට් එකේ ඉන්න එයාපෝට් එකෙන් යන වෙලාව ඇමරිකා. ඊට පස්සේ දෙන්නත් එක්ක රෑ ඉන්න වෙලාවේදී දෙන්න අහනවා අපි දෙන්න රණ්ඩු වෙලා නේද? එනකොට අපේ අම්මයි තාත්තයි ඉස්සර රණ්ඩු වුණා නේද කියලා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙමු කියලා පොරුවට කියනවා. ඒත් එක්කම මෙග්න කියනවා අපි දෙන්න රණ්ඩු වෙමු. රණ්ඩු වෙලා බලමු කොහොමද කියලා. ඒත් එක්කම මේක සීරියස් ගත්ත දේව් එතනින් යනවා. ඒ යනවත් එක්කම මෙග්නට එක හෙන දුක දැනෙලා ඉන්න අතරේදී ඒ දේව් ඇත්තටම ගියේ නෑ. දේව් ආයි හැරිලා වටින් ඇවිල්ලා අතන වාඩි වෙලා ඉඳගෙන එකපාරට ආතල් එකට ගන්නවා මෙග්නම. ඊට පස්සේ මෙග්න ගාවට අහනවා ඒ කවුද ඒ කොල්ලා ජරා කොල්ලෙන් නේද? එකපාරට ඒකට දැකලා මෙග්න ගහනවා යාට විකාර කරන්න එපා. ඔයා තමයි මගේ ජීවිත කාලෙම කොල්ලා සැමියා කියලා එකපාරටම පෙන්නනවා දේව්ගේ ගෙදර අය. එයාලා අලුතෙන් එපාර්ට්මන්ට් එකක් හදාගන්න යනවා ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල හරි නැහැ කියලා දේව් ඒ ගොඩනැගිල්ල සැලස්මක් ගහලා පෙන්නනවා. ඒ සැලස්ම ගැහුවට පස්සේ තාත්තට ඒකට හිත යනවා. හිත ගියාට පස්සේ කියනවා ඒක හොඳයි. ඊට පස්සේ තාත්තා ගාවට යනවා දේව් ගිහිල්ලා කියනවා මම මෙග්නත් කියන කෙල්ලත් එක්ක යාළුයි. තාත්තා කැමතියි පාට තාත්තත් කියනවා හොඳ ලස්සන කෙල්ලෙක්. හොඳ තැනක කෙල්ලෙක් කියලා සතුටුයි කියලා. අපර ඔයාගේ අම්මත් හිටියන සතුටු වෙයි කියලා කියනවා. ඊට පස්සේ දෙන්න වදාගෙන ඉවරලා කියනවා ඔයා හොඳට වැඩ ටික කරගන්න. ඊට පස්සේ කියනවා මෙග්න ඇමරිකා යන්න හදනවා ආයිසරයක් බිස්නස් වැඩකට. ඒත් එක්කම ජොගින් කරනවා දේව්. ඊට පස්සේ එයා ලෑස්ති වෙනවා උදේම දැන් මෙග්න එක එයාපෝට් එකට යන. ඒත් එක්කම කෝල් එකක් එනවා අර ගොඩනැගිලි හදන ඒ කෙනාගෙන්. හරියට සැලස්ම වෙලා නැහැ. මෙග්නගෙන් කෝල් එකක් එනවා. ඒ පාර කියනවා මට වැඩක් එකකින් දෙන්න වෙන්නේ ඔයා යන්න ප්ලේන් එකේ නැගලා. ඒත් එක්කම ආයෙසරයක් මෙග්න කෝල් එකක් ගහනවා දේව්ට. ඒ දේව් ආයෙසරයක් අරන් කියනවා මම වැඩක ඉන්නේ පස්සේ කෝල් එකක් ගහන්නම් කියලා. ආයෙසරයක් බලනවා මෙග්න ෆෝන් එක කරගෙන මට දේව්ගෙන් කෝල් එකක්වත් මොකක්වත් නැහැ. ඒත් එක්කම දේව්ට කෝල් එකක් එනවා මෙග්නගෙන් ආන්සර් කරන්නේ. ඒක කට් කරනවා. ඒත් එක්කම එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නවා දේව් සර්ප්‍රයිස් කරන්න. ඒත් එක්කම එයාව එක්කන් යනවා එයාගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ භූමි පූජාවට එක්කන් යනවා මෙග්නම. මෙග්නගේ අලුත් ප්‍රොජෙක්ට් එයාට සර්ප්‍රයිස් එකක් විදියට පෙන්නනවා. ඊට පස්සේ එයාගේ තාත්තා ගාවට කියනවා නම් මෙග්න ඇවිල්ලා ඉන්නවා තාත්තා ඉන්න බලන්න යන්න කියලා. ඒත් එක්කම මේ ගොඩනැගිලි හදන සේවකයා කියනවා ඔයා වෙනුවෙන් දවස් 5ක් කැප කරලා මේ වැඩේ කරා. ඒත් එක්කම මෙග්නා ඒක හිතට අල්ලුවේ නෑ. ඒ පාර භූමි පූජාව පටන්ගෙන තාත්තා එතන ඉන්නත් අතර එකපාරට දේව් කෝල් කරනවා මෙග්න ආන්සර් කරන. එකපාරට කෝල් එක මෙග්න ආන්සර් කරලා කියනවා ඔයා දවස් 5ක් වෙනකම් මාත් එක්ක හරියට කතා කරේවත් නෑ. මට අවධානය දුන්නේවත් නෑ කියලා. ඊට පස්සේ කියනවා මට එහෙම බෑ. මට ඔයත් එක්ක ඉන්න ඕන. මට ඔයාගේ හැමදාම අවධානය ඕන. ඔයා මාත් එක්ක ඉන්න. මං ඔයාව බලා ගන්නම් කියලා කියනවා. ඒ දේව් කියනවා මං ඔයාව බලා ගන්න. එහෙම හරි නෑ නේද? මං පිරිමි කෙනෙක් නේද? මං හොඳට වැඩ කරන්න ඕන කියලා. ඒත් එක අම්මා කියනවා අපි ඉක්මනට මෙහෙන් යමු. අපි මට ආයි එක කොල්ලෙක්වත් ඕනේ මං තනියෙන් ජීවත් වෙනවා කියලා කියනවා. ඒත් එක්කම කියනවා අපි මේ කතා කරලා විසිතගමු. එහෙම ඕනේ අපි යන්න එපා කියලා. ඊට පස්සේ දෙන්න යනවත් එක දේව් වෙනවා කාර් එකෙන් ඇවිල්ලා කියනවා ඔයා නවත්තන්න කාර් එක අපි පැහැදිලි කරලා මට සෝරි සමා වෙන්න කියලා. ඒත් එකම කාර් එකේ වීදුරුව වහ ගන්නවා මෙග්න. එපාර යනවා. ඊට පස්සේ දේව්ට ඒක හෙනටම අවුල් ගියා. අවුල් ගිහලා වාහනේ නවත්තනවා පාර මැද. වාහන නවත්තලා කලර් ලයිට් එකේ වාහන සෑහෙන්න කෑ ගන්නවත් එක්කම එක පාටම ඇවිල්ලා පාර පැත්තෙන් ආපු වාහනයක් ඇවිල්ලා එක පාට හප්පනවා මේ දේව්ගේ වාහනේ. එයා දැන් ඉන්නේ ඉස්පිරිතාලේ. එයාට හොඳටම ඇක්සිඩන්ට්. නැගිට ගන්නවත් බෑ. තාත්තාත් එක්ක කතා කරනවා දේව් මට සමා වෙන්න තාත්තා මට මේ ඒ කෙල්ල නැතුව ඉන්න බෑ කියලා කියනවා අඬ. ඊට පස්සේ තාත්තා කියනවා මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා කියලා. එතෙන්ට එනවා පුංචි කෙල්ලෙක්. ඒ පුංචි කෙල්ලා මේ වෙලාව අහනවා අංකල් ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද උනේ කියලා අහනවා. එතකොට කියනවා හැප්පුණා කියනවා එකම. ඊට පස්සේ වෙනවා එක්නක විශ්සගේ ආයෙන තරහෙන් ඉන්න ඊයේ වුණ සිද්ධියත් එක්ක එයා අඬනවා. මගේ මේ කේන්ති හින්දා හැමදේම වෙන්නේ මගේ හිතුවක් කරගත හින්දා මේ සේරම වෙන්නේ කියලා යාම හිතනවා. එයාම පාර එයාට වැරද්ද පටන් ගන්නවා. ඊට පස්සේ මේ දේව් පෙන්නනවා. දේව්
ආයි එක්සයිස් කරන්න පටන් ගන්නවා අර පොඩි කෙල්ලෙක්. ඒ පොඩි කෙල්ලත් බලාගෙන ඉන්නවා. එපාර අහනවා ඔෆිස් එකේ යාළුවෙක්ගෙන් මෙන්න මම කොච්චර තරහා යනවා කෙනෙක්ද. ඔයාටත් එහෙම හිතෙනවද කියලා. එයා කියනවා ඒ වගේ තමයි ටිකක් කියලා. ඊට පස්සේ කියනවා ඔයා එහෙම වෙන්න එපා. ඔයා හොඳ කෙනෙක්. ඔයාට ඒක හදාගන්න පුළුවන්. දැන් දේවට හොඳ දැන් දේව එක්සයිස් කරලා කොහොම පරණ තත්ත්වයට ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එයාගේ තුවාල තියෙනවා. ඒත් එක්කම පුංචි ඇවිල්ලා ඉන්නා එයාව බලන්න. ඊට පස්සේ එයා දැන් ඒ තුවාල තියාගෙන යන එවරස්ට් කන්ද නගින්න. එවරස්ට් කන්ද නගින්න යනකොට එයාට පේනවා එක කට්ටිය මැරලා ඉන්නවා. ඒක කෝඩාරම් ඔය පෙන්වන්නේ. ඊට පස්සේ එයාලා යන අතරතුරේදී එකපාරට එක්කෙනෙක් මැරලා පල්ලෙහාට අරන් එනවා පේනවා. එක්කෙනෙක් අයිස් කන්දකින් යට වෙලා තියෙනවා පේනවා. ඊට පස්සේ එකපාරට මෙයාලා යන අතරේ අයිස් කන්දක් කඩාගෙන එයාලා පල්ලෙහාට වැටෙනවා. ඒ වැටෙනවත් එක්කම දේව් එයාලව බේර ගන්නවා. බේරගෙන දේව් නවතින්නේ එයා යන ගමන යන්න ගියා. එවරස්ට් කන්ද එයා ගොඩක් දුර දැන් නැගලා ඉවරයි. දැන් එයා යනවත් එක්කම එයා වැටෙන්න යනවත් එක්කම අයිසරයක් එයා කොහොම හරි අල්ල ගන්නවා අයිස් කන්දක් තොලින්. ඒ පොලිත් වලට යන්නේ දේව් මැරිලා කියලා අයිස් කන්දකින් යට වෙලා. හදිස්සියෙම මේකගෙන් කෝල් එකක් එනවා විකිට. විකි ආන්සර් කරලා කියනවා ඌව දැන් මරාගත්ත නේද? දැන් ඌව බේර ගන්න බෑ නේද? අයිස් කන්දකින් ඌ යට වෙලා එවරස්ට් කන්ද නගින්න ගියා. ඔයා කරපු දේ හින්දා නේද කියලා වැරද්ද පටවනවා මේක්නට. මේක්නේ පාර අඬන්න ගන්නවා. ඊට පස්සේ දැන් පෙන්නනවා දේව්ට ඇහෙනවා මේක්නේ කටහඬ අර පුංචි කෙල්ලගේ කටහඬ. ඊට පස්සේ දේව් කොහොම හරි නැගිටිනවා. දැන් පෙන්නනවා මේක් නඩාන කොහොම හරි ප්ලේන් එකකින් යනවා. ඊට පස්සේ ආයි දේව් නගිනවා අර බෑග් ටික දාලා පොඩි බෑග් එකක් අරන්. දැන් පෙන්නනවා දේව් ස්කන්ධ මුදුන නැගලා ඉන්නේ. එයාට නම් වට සතුටුයි. අර කෙල්ලගේ කෙල්ලගා තිබ්බ බෝනික්කත් අරන් ගිහලා තිනවා. මේක පින්තූරෙත් තියන් එයා බදාගෙන ඉන්නවා. ඒත් එක්කම එයාට හුස්ම ගන්න බැරුව හෙලිකොප්ටරයක් ඇවිල්ලා හමුදා හෙලිකොප්ටරයක් ඇවිල්ලා එයාව බේර ගන්නවා. එයාව අරගෙන යනවා. ඒත් එක්කම එයාගේ හෘද ස්පන්දනය වැඩ කරන්නේ. ඒත් එක්කම එයාගේ පපුවට කෘතිම සසනය දෙන්න බලනවා. ඒත් හරියන්නේ නැහැ. එයාගේ ඊට පස්සේ කොහොම හරි එයා හුස්ම ගන්නවා. ඊට පස්සේ හමුදා ඉන්න ප්‍රධානියෙක් එයාට බනිනවා ඔක්සිජන් නැතුව කොහොමද එවරස්ට් කන්ද මුදුන ඉන්නේ කියලා. ඒත් එක්ක එයාට හොඳයි නේද? දැන් අවුලක් නැහැ නේද කියලා කියනවා. එයා එපාර මේ වගේ මොලේ නැති වැඩ කරන්න එපා කියලා කියනවා. ඒත් එක්කම එයාට පේනවා එයාට බොඳ වෙලා මෙග්නා වගේ කෙනෙක්ගේ රූපයක්. ඒත් එක්කම එයා ඇවිල්ලා කියනවා ආයි මේ වගේ පිස්සු වැඩ කරන්න එපා. මං ඔයාව මෙහෙම දාලා ගියා කියලා ඔයා මේ වගේ බරපතල වැඩක් කරනවා මට එච්චර ආදරේද කියලා අහනවා. ඒත් එක්කම කියනවා මේ වගේ ආයුධයක් කරොත් මාත් ජීවත් වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම කරන්න එපා කියලා දේව් කියනවා. ඊට පස්සේ කියනවා දෙන්න එපා ආයි යාළු වෙනවා. ඊට පස්සේ කතාව යන්තිරම පෙන්නවා දෙන්නට ළමයි දෙන්නෙක් හම්බ වෙලා. එයාලා දෙන්නම ට්‍රැවල් කරන්න යනවා. මෙතනින් කතාව අවසానයි. ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ක්ලික් කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න.